ප්‍රේමයේ අඩුවක් නැතුව සිද්ධ කරන්න. ඒ කොච්චර කිව්වත් මේ අවවාද දෙන මට සමහර විට ප්‍රේමයේ අදාළ අවකාශය අතහැරෙන්න පුළුවන්. ඇයි ඒ? මම ඉන්නෙත් ඒ ප්‍රේමයේ කියන කාරණාව ළඟ තියාගෙන නම් මට සමහර විට ඒ අදාළ ප්‍රේමණීය අවකාශයට ප්‍රේම කරන්න බැරි වෙනවා. හැබැයි මම ඔයාට කියනවා මේකත් හරියට හිස්ටරි පිටයක් වගේ. හැමෝටම ඕක අතහැරෙනවා. ඒක අතහැරුණාම මේ කවිය වගේව දැනෙන්න පටන් ගන්නවා. ජීවිතේ කවදා හරි දවසක මේ කවිය සත්‍යයක් බව දැනගන්න පටන් ගන්නවා. හරිද? මොකද මිනිස්සුන්ට එක නිමේෂයකදී එක අවස්ථාවක හරි තමන් කැමති ප්‍රේමණීය අවකාශය අත්හැරනවාමයි. ඒක ෂුවර්. ඒකේ කතන්දර නැහැ. හරි? ඒතර ඒ පිළිබඳව නැවත පශ්චාත්තාප වෙන එක නෙමෙයි වැඩේ. අන්න එතනින් අවබෝධ කරගන්න ඕන නැති වෙච්ච ප්‍රපංචයට කොච්චර ආදරේද? ඒ නැති වෙච්ච ප්‍රපංචය ඔයාට කොච්චර ආදරේද කියලා. හරි? දැන් මෙන්න මෙහෙම දේවලුත් වෙනවා. මොකද සඳක් නැති දාට තියෙන අහසට තරුව කියන්නේ මහ ලොකු දෙයක් ඈ. ඇයි අර මහා අන්ධකාර අහසේ ආලෝකයක් විදිහට අපිට චූටියට හරි පෙන්නේ තරුව. ඔය ප්‍රේමණීය අවකාශ අතහැරන හැටි ඈ. ඊට පස්සේ ඔයාගේ ලෝකෙට සමහර විට එනවා කවුද? වෙන්න මෙයා පුන් පොහොදා හඳ එනවා. ඔයා අර හඳ එළිය ඔයාට වැඩ තරුව එළිය ඔයාට වැඩක් නැහැ. මුළු අහසටම දැන් ආලෝකමත් කරන්න හඳ ඇවිල්ලා. එදාට කියනවා බලන්නකො හඳ එළිය. තරුණ කොච්චර තිබ්බත් වැඩක් නැහැ නේද? හරි? හැබැයි මොකද වෙන්නේ? ඔය පුන් සඳ කියන එක ඇති වෙන්නේ කලා කීපයක් තියෙනවනේ එකතු වෙලානේ. කලා 16ක් තියෙනවා. 16ක් කියන්නේ 16ක්. ඒ කියන්නේ මේ හඳේ කොටස් අඩු වෙනවා කියලා එකක් මෙහෙම වෙනවා. ඒතකොට එක කලාවක් තමයි අඩු වෙන්නේ. ඊළඟ හඳ මෙහෙම වෙනවා. තව කලාවක් අඩු වෙනවා. ඔහොම අඩු වෙලා තමයි පුතා මේක මෙහෙම වෙන්නේ. ඒ කලාව 16ම අයින් වෙලා ගිය දවසට අපිට හඳ පේන්නේ. ආපහු එකින් එක පිරෙනවා. බේම්මේ අමාවක දවසට විතරයි මොකක් වෙන්නද? තරුවට යම්කිසි සැනසීමක් ලැබෙන්නේ. අපි එදා තමයි තරුව අගය කරන්නේ. ඇයි? අපේ ජීවිත අන්ධකාරයේ නිවන්ද තරුව හරි ඉන්නවනේ කියලා. හැබැයි වැඩේ කියන්නේ ආපහු හඳ එන දවසට අපි තරුව අයින් කළා දාන්න. ඇත්තටම අපිට ආදරය කරලා තියෙන කවුද? හඳද තරුවද? තරුව. අපිට ඕක මගේ වියෝ පසුවේ දැනෙන්නේ ප්‍රේමය අභිමාන. ඇඬු කඳුලයි දකින්නේ විරහවේ සරදම්. කඳුල තමයි කවදා හරි දවසක විරහව කොච්චර අපිට සරදම් කරාද කියලා අපිට තේරුම් කරන්න. මේක ඉවරයක් නැතුව ගලාගෙන යන පටන් ගන්නවා. සමහර වෙලාවට අපි මොකුත් හිතන්නේ නැහැ ඒත් කඳුළු වැටෙනවා. ඇයි විරහව කියන කාරණාව අපිට සමච්චල් කරන ඔච්චම් කරනවා. අපි දන්නේ නැහැ. උඹලා හිතනවාද මේ උඹලා අපි හැමෝම ප්‍රේමය කියන එක දන්නවා කියලා? දන්නේ නැහැ. දන්නවනම් මේ වගේ ගීත බිහි වෙන්න විදිහක් නැහැනේ. වියෝ පසුවයි දැනෙන්නේ ප්‍රේමයේ අභිමාන කියලා. කියන්නේ ප්‍රේමයේ අභිමානය දැනෙන්නේ වියෝ වුණාට පස්සේ. ඒ කියන්නේ ළඟ ඉන්නකම් අපි ප්‍රේමය කියන එක දන්නේ නැහැ. ඒ කියන්නේ මිනිස්සු මැරුණාට පස්සේ යන්නද? ළඟ ඉන්නකම් ප්‍රේම කරගන්න බැරිනවා. දැන් මැරුණාට පස්සේ යනවා තව එක අප්‍රයක් මාත් පිටියනවා. හරි. ඒ නිසා මට ඉතින් හැමදාම කියන වගේ කියන්න තියෙන එකයි ඔබේ ජීවිතයට පැමිණි කෙනා හෝ ඔබ ජීවිතයට ළඟා කරගත්තු කෙනාට උපරිමයෙන් ආදරය කරන්න.